මේ කැස්බෑව නගර සභාවෙන් පවත්වාගෙන යන කනත්ත පිළිබඳව මේක තියෙන්නේ බණ්ඩාරගම පාරේ කැස්බෑවේ හන්දියෙන් දකුණු පැත්තට හැරිලා දිගටම එනකොට වම් දකුණු පැත්තේ තියෙනවා මේ කැස්බෑව නගර සභාවකින් පවත්වාගෙන යන කනත්ත. මෙහි දැන් පවතින්නේ ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. ඒ කියන්නේ වල් බිහි වෙලා නොයෙකුත් විදියට ජරාජීර්ණ වෙලා තියෙනවා මේ කනත්තේ කටයුතු. ඉතින් මං හිතන්නේ නව නගරාධිපතිතුමා සහ ඔහුගේ පාලනය යටතේ මෙය සූත්‍ර පවිත්‍ර කළ සුදුසු ආකාරයෙන් පවත්වා ගැනීම වැදගත්. නැත්තම් මං හිතන්නේ අනිත් එක මේකට කිසිම ආරක්ෂාවක් නැහැ. ඕන කෙනෙකුට ඕනම පුද්ගලයෙකුට ඇතුළට එන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ මේ පළාතේ ජනතාව, කැස්බෑ පළාතේ ජනතාව බදු ගෙවනවා. මේ බදු ගෙවන මුදල් වලින් මේ කනත්ත හොඳින් මේන්ටේන් කරන්න ඕන. නැත්නම් පවත්වාගෙන යන්න ඕන. කැස්බෑ නගර සභාව විතර නෙමෙයි ලංකා පුරා තියෙන සියලුම මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සම්බන්ධයෙන් ලංකාවේ රජය මේවා හරියට වෙනවද කියලා බලන්න ඕනේ. විශේෂයෙන්ම මේ කනත් හොඳට තියෙන්න ඕනේ. එතට ජනතාව පැමිණෙන තැනක්. ඒ හින්දා මම හිතන්නේ මේ ගැන රජය උනන්දු වී කටයුතු කළොත් මේ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා වලට මේ සම්බන්ධයෙන් උපදෙස් දිය යුතුයි. අනිත් එක තමයි දැන් ගෙවල් වල ඇති කරනවා බල්ලෝ පූසෝ වගේ සත්තු. ඒ සත්තු මැරුණාම ආදාහනය කරන්න නැත්තම් වලලන්න තැනක් ගොඩක් අයට නැහැ. ගෙවල් වල වෙන සාමාන්‍යයෙන් වෙන්නේ ගෙදරම තිබෙන ඉඩකඩ අනුව වැළලීම. නමුත් දැන් ගෙවල් වල මේ මිදුලේ ටයිල්ස් තියෙනකොට ඒක කරන්න බෑ. ඉතින් මේ වගේ සත්තුන්ගේ ආදාහනත් මේ ආදාහනාගාරවල නැත්තම් වලලීමට පුළුවන්ද කියන ප්‍රශ්නෙට මම හිතන්නේ යම්කිසි විසඳීමක් අවශ්‍යයි.